ඉතින් ඔන්න අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයගොල්ලෝව සාදරේ. ඉතින් ඔන්න අද වීඩියෝ එක හරහා ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ wireless lavalier microphone එක ගැන. ඉතින් මේ microphone එකේ unboxing එක සහ මේ microphone එක ගැන review එකක් තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් අපි අද අපේ වීඩියෝ එකට this is a brand new video by NR Technology. Here we go. හරි ඉතින් අපි දැන් බලමු මගේ මේ මයික්‍රොෆෝන් එකේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක කොහොමද හම්බුනේ කියලා සහ මේ බොක්ස් එක ඇතුලේ මොන වගේ දේවල්ද මට හම්බුනේ කියලා. එහෙනම් ඉතින් අපි බලමු අන්බොක්සිං පාර්ට් එක කොහොමද උනේ කියලා. ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකක් තමයි මට මේකෙදි හම්බුනේ. ඉතින් මම මේ මයික් එක ගත්ත ලින්ක්ස් වගේ දේවල් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඉතින් අපි බලමු මේ බොක්ස් එකේදී මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙතනදී wireless lavalier microphone කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන මයික් එකේ ඉමේජ් එකක් දාලා තියෙනවා සහ මේකේ රිසීවර් එකේ ෆෝන් එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ එක රිසීවර් එකකින් මයික් දෙකක් අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බොක්ස් එකට මයික් දෙකක් එනවා. මොන වගේ දේවල් වලටද කිව්වොත් මේකෙදි තියෙනවා ලයිව් ෂෝ, ඉන්ටර්විව්, ඊට පස්සේ vlog, ඒ වගේ දේවල් වලට මේක සජෙස්ට් කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම ගත්ත විදිහ. ඉතින් මම ගත්තේ එක රිසීවර් එකයි එක මයික් එකයි. ඉතින් ඔයාලට ඕනනම් ගන්න පුළුවන් මයික් දෙකක් එන එකත්. ඉතින් ඒක මේකට වඩා මිලෙන් අධිකයි. ඉතින් මේකෙදි එක රිසීවර් එකයි මයික් එකයි මම ගත්තේ. ගොඩක් අය මේකේ බ්ලැක් කරන් තිබ්බේ. ඉතින් ඒක නිසා මම ගත්තා වයිට් එක. මොකද මම වයිට් මයික් වලටත් පට්ටම ආස නිසා. ඉතින් දැන් අපි මේක අන්බොක්ස් කරගමු. අන්බොක්ස් කරගන්නකොට මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක් ඇතුලේ බොක්ස් එකක් වගේ මෙන්න මේ වගේ එකක් ඇතුලේ තමයි මෙන්න මේ සෙට් එකම බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේකෙදි අඩංගු දේවල් කිව්වොත් මේ බොක්ස් එක ඇතුලේ යූසර් මැනුවල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේක පැත්තකින් තියාගෙන යූසර් මැනුවල් එකේ මොන වගේ දේවල් තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් යූසර් මැනුවල් එකේදී මේකේ ලැන්ග්වේජස් ගණනාවකින් තියෙනවා. ඉතින් මේක කොහොමද මයික් එක කනෙක්ට් කරන්නේ, කොහොමද ෆෝන් එකට කනෙක්ට් කරන්නේ, ඒ වගේ දේවල් ටිකක් මේකෙදි අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට කියවලා බලලා ගන්න පුළුවන්. ඉතින් ඒක දෙයක් මතක් කරන්න ඕනේ මේ මයික් එක ඔයාලට බෝයා මයික් ඊට පස්සේ DJI මයික් වගේ දේවල් ගන්න තරම් කොස්ට් එකක් වියදම් කරන්න නැත්නම් ඔයාලට පුළුවන් මේක ඔගේ අතේ තියෙන කොස්ට් එක අනුව බයි කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ රිසීවර් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ රිසීවර් එකයි මයික් එකයි අතර මීටර් 40ක පරතරයකින් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කැමරාවට ගහනවා කියන්නේ අපේ ෆෝන් එකේ කැමරාවට ගහලා අපි වීඩියෝ රෙකෝඩ් කරනවා. අපිට පුළුවන් මීටර් 40ක් ඈත ඉඳන් මයික් එකෙන් කතා කරන්න. ඉතින් මේ රිසීවර් එක ඒ තරම් පවර්ෆුල් සුපිරි රිසීවර් එකක්. ඉතින් ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට මයික් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ වයිට් කලර් එකෙන්. ඉතින් මම හිතුවේ නෑ වයිට් කලර් එක එයි කියලා. ඉතින් මම ඕඩර් කරපු විදිහටම වයිට් කලර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රීමියම් ක්වොලිටි එකකින් තමයි මේ මයික් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් පට්ටම ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට කොලර් ක්ලිප් එකක් තියෙනවා. ඒ කොලර් ක්ලිප් එක ඕනේ නැත්නම් අපිට ඒක ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී noise cancellation net එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් power button එක press කරන් ඉඳියාම මේක on කරන්න. ඉතින් මේකේ green and red විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මයික් එකයි රිසීවර් එකයි කනෙක්ට් වුණාම මේක green වෙලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ noise cancellation net එකක් තියෙනවා. ඒක ගලවලා අපිට ඕනනම් කතා කරන්න පුළුවන්. මේක තියෙන්නේ ඔය අපේ මයික් එකේදී කතා කරනකොට එන
සද්දේ හුලං ඒ වගේ දේවල් අඩු කරන්න. ඉතින් මේ විදිහට එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තව නෙට් එකක් තියෙනවා. ඉතින් ඒක නම් බ්ලැක් කලර් එකෙන් තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අරකට වඩා ලොකුයි. ඉතින් මං හිතන්නේ මේ දෙක අතර අර හුලං සද්ද එහෙම ඇහෙන එකේ මේ කළු පාට එක දැම්මොත් ඒ හුලං සද්ද ඇහෙන එක ටිකක් ගොඩාක් දුරට වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ type C cable එක තියෙන charger එකක් තියෙනවා. ඉතින් මේක අපේ mic එක charge කරන්න අපේ receiver එකේ මේ කිසිම charge කරන්න දෙයක් නැහැ. මොකද අපේ phone එකේ battery එක තමයි receiver එක on වෙන්නේ. ඉතින් ආයෙ මොකුත් නැහැ. මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අපේ මේ wireless lavalier microphone box එකේ ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට මෙන්න මේ වගේ unboxing experience එකක් තමයි මෙන්න මේ අපේ wireless lavalier microphone එකෙන් හම්බුනේ. හරි ඉතින් ඔයාලා දකින්න ඇති කොහොමද unboxing part එක උනේ කියලා. ඉතින් මේ විදිහට තමයි unboxing එක සිද්ධ වුනේ. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් උනේ receiver එකයි type C cable එකයි microphone එකයි තව noise cancellation net එකකුයි. ඉතින් මේ microphone එකේ තියෙනවා ඒ වගේ net එකක්. ඉතින් මේකෙත් ඒ වගේ net දෙකක් තියෙනවා. microphone එකෙත් එකක් තියෙනවා. තව අපිට extra net එකක් හම්බ වෙනවා. ඉතින් මේකෙන් අපිට මේකෙන් ලැබෙන benefit ගැන කතා කරොත් මේකෙදී අපිට පුළුවන් මේ receiver එකයි ඊට පස්සේ මේ mic එකයි අතර මීටර් 40ක දුරක් තියාගෙන කතා කරන්න. මීටර් 40ක දුරක් තියාගෙන අපිට පුළුවන් මේකෙන් receiver එකට voice එක දෙන්න. ඉතින් මීටර් 40ක් කියන්නේ ගොඩාක් ලොකු දුර ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම මේ වයර් මයික්‍රොෆෝන් එකේ ඒ වගේ දුරක් යන්න බෑ. ඉතින් මම මේ යූස් කරන මයික්‍රොෆෝන් එකෙත් මම මීටරයක් විතර දුරින් ඉන්නේ. ඉතින් ඒ වගේ මීටරයක් විතර දුරක තමයි මේක තියෙන්නේ. ඒ වගේ මීටර් 40ක් මේ රිසීවර් එකයි මයික්‍රොෆෝන් එකයි අතර දුරක් තියාගෙන වොයිස් එකක් රෙකෝඩ් කරන්න පුළුවන් කියන්නේ මේ වගේ මයික්‍රොෆෝන් ගොඩාක්ම සුපිරි. ඉතින් ඊට පස්සේ අපිට මේකෙන් හම්බෙන තව දෙයක් තමයි මේකෙදි පුළුවන් අපිට ලයිව් ෂෝ රෙකෝඩ් කරන්න, ව්ලොග් කරන්න, ඊට පස්සේ ඉන්ටර්විව් එකක් වගේ කරනවා නම් ඔයාලට මේ මයික් මම ගත්තේ මේකේ එක මයික් එකක් එන එක. මොකද මට මයික් දෙකක් වඩන්න නැති හින්දා ඉතින් ඔයාලට පුළුවන් මේ එක රිසීවර් එකකින් මේ වගේ මයික් දෙකක් යූස් කරන්න. හිතන්න අපි ඉන්ටර්විව් එකක් කරනවා කියලා. එතකොට අපේ දැන් මෙතන ඉන්න මම ඉන්ටර්විව් කරන කෙනා. ඊට පස්සේ මෙතන ඉන්න තව එක්කෙනෙක් එයාව තමයි අපි ඉන්ටර්විව් කරන්නේ. එතකොට අපිට වොයිස් එක ස්ටෝරේජ් දෙකකට තමයි එතකොට යන්නේ. එතකොට මේ වගේ මයික් එකක් යූස් කරනවා. මේ මයික් එක යූස් කරනකොට ඔයාලට එන බෙනිෆිට් එක තමයි මේ එකම ෆෝන් එකට මයික් දෙකෙන් එන වොයිස් එක රෙකෝඩ් කරන්න. ඉතින් අපේ ෆෝන් එක මේ විදිහට අරගෙන type C receiver එකක් තමයි මම ගත්තේ. ඉතින් ඔයාලගේ receiver එකේ ඔයාගේ ෆෝන් එකේ port එක අනුව ගන්න පුළුවන්. මම ගත්තේ type C. ඔයාට lightning cable එකක් තියෙනවා නම් ඔයාට ගන්න පුළුවන් iPhone port එක තියෙන receiver එකක්. ඉතින් මේකදී මම ගත්තේ 4 type C කියන එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ටික් එකක් දාලා. ඉතින් ඔයාට කැමති ඔයාගේ ෆෝන් එකේ තියෙන port එක අනුව ඔයාලට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ colors black and white තමයි තියෙන්නේ. මේකේ ගොඩාක්ම අය පාවිච්චි කරන්නේ black. මොකද මම මේ දැන් use කරන wire mic එක උනත් black එකක්. ඉතින් ඒකින්ද මම වෙනසකටත් එක white එකක් order කරා. ඉතින් ඒ white microphone එකත් හරි ලස්සන premium look එකකට තියෙනවා. මේ වගේ දේවල් ටිකක් තමයි අපේ මේ lavalier microphone එක මේ wireless lavalier microphone එක යූස් කරනකොට එන බෙනිෆිට් එකකුත් ඔන්න මම කිව්වා. ඉතින් මේකේ අන්බොක්සින් පාර්ට් එකක් කිව්වා සහ මේකේ රිවිව් එක වගේ දේවලුත් කිව්වා. ඉතින් මේක ගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වගේ දේවල් දාලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට 5600කට වගේ ගන්න පුළුවන්. ඉතින් මේකේ මයික් දෙකක් එන එක රිසීවර් එකයි මයික් දෙකක් එන මයික් එකයි ටිකක් ඊට වඩා මිල අධිකයි. ඉතින් ඔයාලට එක මයික් එකක් ඔයාලා ව්ලොග් කරනවා වගේ නම් ඊට පස්සේ ඔයාලා තනියෙන් ලයිව් ෂෝ එකක් වගේ කරනවා නම් ඔයාලා මම වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් මේ වගේ ටෝකින් හෙඩ් වීඩියෝස් කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ එක
මයික් එකකින් සුපිරි ගේමක් ගහන්න පුළුවන් මේ වගේ මයික් එකකින්. ඉතින් ඔයාලට DJI Boya mic wireless ඒ වගේ දේවල් වලට සල්ලි යට කරන්න එච්චර වියදමක් ගන්න කැමති නැත්තම් මේ වගේ මයික් එකක් අරන් ඔයාලට පුළුවන් ඔයාලගේ වැඩේ ක්වොලිටි එකටම කරන්න. ඉතින් මේ විදිහට තමයි අද අපේ මේ මයික්‍රොෆෝන් එක අන්බොක්සිං උනේ සහ මේ මයික්‍රොෆෝන් එකේ රිවිව්ස් වගේ දේවල් ගියේ. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එක්ක කාලා පස්සෙන් ඉන්න. ඊට කලින් කියන්න ඕනේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් මටම හම්බෙමු. එතකොට කාලා පරිස්සමෙන් ඉන්න. ජය වේවා මේ NR Technology. Peace. අනුත්තරා මගේ වෙන්නලා තාමම අහිංසකයි මගේ පණ වඳින්නමයි මගේ දැස දිහාවට හැරෙන්න ඇස් තොල්ලම අනුත්තරා මගේ වෙන්නලා තාමම අහිංසකයි මගේ පණ වඳින්නමයි මගේ දැස දිහාවට මට තාම මම කයිවාල කලින් ජීවිතත් ඉතමා දෙතිනියල් කියලා ජීවිතත් වචන පරිස්සමෙන් බිත්ති වල ප්‍රතිකල් ඒ දේවල් ඕන තරම් අතින්දලා ඇතිමං ලැබුණ තෝරා ගැනීම බහුතරේ බහුවර්ණ ප්‍රශ්න වගේ ගොඩක් එක සමානයි අමාරු ලැබෙන්නේ හම්බෙන්න අල්ලන්න හිතන්නේ අඟාරුයි ඒ තමයි ගේම මුදට වාර කමෝරට සිලම් සැඩ රැල්ල වචන දිය ඇල්ල බවුන්සින් කැරැල්ල වේරුණු තුවාලේ වැදගත් පාඩම වෙයි කැල්ල රැනට මිල්ල හෙන්දුව මට මං ගිනි දැල්ල අද වති කිල්ලු වචනෙන් තල්ලු දුන්නු යාළුවෝ වැහිලා හිරගෙත ළඟින් උන්නු පටන් ගන්න වාස් වෙන්න එපා හරස් කොළ